හරි ඊළඟට අපිට තියෙන්නේ ස්ටෙප් නම්බර් 2 ඉන්ස්ටොලේෂන් කියන පාර්ට් එක. මේකෙදි එයාලා කියන්නේ එයාලගේ ස්ටුඩියෝ එකේ කියන්නේ එයාලගේ ටූල් එක මයිස්ට්‍රෝ කියන ටූල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න කියන්නේ. ඒ ටූල් එකට එයාලා කියන්නේ මයිස්ට්‍රෝ ස්ටුඩියෝ කියලා. ඒ ටූල් එක ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරන්න තමයි මෙන්න මේ දෙවෙනි ඉන්ස්ටොලේෂන් කියන ස්ටෙප් එකේදී කියන්නේ. ඔයාගේ Windows, Mac OS, Linux අදාළ platform එක අනුව link එක click කරලා ඔයාට ඒ ෆයිල් එක download කරන්න පුළුවන්. මම Windows එකේ තියෙන මෙන්න මේ link එක click කරනවා. ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ exe ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න තියෙනවා. මම මේ ෆයිල් එක already ඩවුන්ලෝඩ් කරා. මෙන්න මේ exe ෆයිල් එක. ඊළඟට ඔයාලට තියෙන්නේ මෙන්න මේ ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරන්න. next ලොකේෂන් එක මම මේ විදිහටම තියෙනවා. ඉන්ස්ටෝල් කියන බටන් එක මම ක්ලික් කරනවා. හරි ටූල් එක ඉන්ස්ටෝල් වුණා. ඔයාලට මෙතනින් finish කියන බටන් එක ක්ලික් කරාම ටූල් එක ස්ටාර්ට් කරගන්න පුළුවන්. හරි අපි දෙවෙනි ස්ටෙප් එකේ තිබ්බ විදිහට අපි Maestro tool එක නැත්නම් Maestro Studio කියන tool එක මෙන්න මේ විදිහට අපේ machine එකට install කරගත්තා. එතකොට අපි documentation එකට ගියොත් අපේ දෙවෙනි මෙන්න මේ installation කියන part එකත් අපි දැන් හරියට configure කරගත්තා. ඊට පස්සේ තියෙන්නේ අපිට අපේ test case එක ලියන්න. create your first test අපි ඒක කොහොමද කරන්න කියලා ඊළඟ වීඩියෝ එකේදී බලමු.